ඔබ කිසිම කෙනෙකුට ආදරය කරන්න එපා. ඇයි මං එහෙම කියන්නේ? පින්වතුනි, බුද්ධ ශාසනයේ කිසිම තැනක ආදරය කියලා වචනයක් නැහැ. ආදරය කියන වචනය විජාතික වචනයක්. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ඇත්තන්ට අපේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නේ ආදරය කරන්න නෙවෙයි. ආදරේ වෙනුවට මෛත්‍රී කරන විදිහයි අපේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නේ. යම්කිසි තැනක ආදරය තියෙනවා කියලා කියන්නේ ඒ ආදරය කියන තැනම ශෝකය තියෙනවා. ඒ වගේම බය තියෙනවා. ඒ ආදරේ උපදින ලෝභ සිත් 8නේ. ආදරය, ලෝභය, ප්‍රේමය, කැමැත්ත, ආශාව ඔය ඔක්කොම උපදින්නේ ලෝභ සිත් 8. ලෝභය කියන එකේ තේරුම තමයි ලුබ්බතීති ලෝභෝ. ඇලෙන ස්වභාවය තමයි ලෝභය කියලා කියන්නේ. එහෙනම් ඔබට යම්කිසි තැනක ආදරය තියෙනවා නම් යම්කිසි පුජ්‍යලයක් ගැන එතන ඒකාන්තයෙන් මොකද තියෙන්නේ? ඇලීම තියෙනවා. ඇලීම තියෙනවා කියලා කියන්නේ එතන ඒකාන්තයෙන්ම ශෝකය තියෙනවා. බය තියෙනවා. සමහර විට දෙමව්පියෝ දරුවන්ට වේවා, ඒ වගේම දරුවෝ දෙමව්පියන්ට වේවා, ඒ වගේම ප්‍රේමවන්තයෝ වේවා, ඒ වගේම සහෝදර සහෝදරයෝ වේවා, ඥාතීන් වේවා, මිත්‍රයන් අතර වේවා, කොතන හරි ඒ ආදරය තියෙනවා නම් ඒ ආදරයත් එක්ක අනිවාර්යයෙන්ම ශෝකය තියෙනවානේ. අහිමි වීමෙන් ශෝකය හට ගන්නවා. ඒ වගේම අන්සතු වීමෙන් ශෝකය හට ගන්නවා. නොඑක් කාරණා මුල් කරගෙන ওই ශෝකය හට ගන්නවා. ඒ වගේම අන්සතු වෙයි කියලා බය ඇති වෙනවා, සැකය ඇති වෙනවා. ඉතින් ආදරය කියන තැන ඔබට දුක තියෙනවානේ. ඒක නිසා ආදරය කියන මේ විජාතික වචනයට ඔබ රැවටෙන්න එපා. ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඉන්නේ. ඒක නිසා ඔබ මෛත්‍රී කරන්න. දැන් භාගතුන් වහන්සේ දෙමව්පිය ළඟ තිබිය යුතු ගුණ අතර භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ ගුණ හතර තිබිය යුතුයි කියලානේ. ඒ ගුණ හතරේ පළවෙනි එක තමයි මෛත්‍රිය. දෙමව්පියන්ට දරුවෝ කෙරේ තියෙන මෛත්‍රිය. ආදරය නෙවෙයි. ඒ වගේම පෙන්වතා පෙන්වතිය අතරේ තියෙන්න ඕනි මෛත්‍රිය. ආදරය නෙවෙයි. කාළඟ උනත් තියෙන්න ඕනි මෛත්‍රිය. මෛත්‍රිය තියෙනවා කියලා කියන්නේ එතන බයක් නැහැ. එතන ශෝකයක් නැහැ. වෛරය, ක්‍රෝධය, පලිගැනීම, ඉරිසියාව ඇති වෙන්නේ නැහැ යම් තැනක මෛත්‍රිය තියෙනවා නම්. ඒ නිසා ඔබ ආදරවන්තයෙක් නෙවෙයි. ඔබ මෛත්‍රී කරන කෙනෙක් බවට පත් වෙන්න. ආදරය නැමැති විජාතික වචනයට අසු නොවි ඔබ මෛත්‍රිය දිනු කරන කෙනෙක් බවට පත් වෙන්න. ඔබට තෙරුවන් සරණයි.